හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ විශ්වවිද්‍යාල ජීවිතේ පළවෙනි දවසේ ගෙවන විදිය. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න. ඒ වගේම subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි යන් වීඩියෝ එක බලන්න. අපිට කැම්පස් පටන් ගත්තේ දෙසැම්බර් 15. ඉතින් දෙසැම්බර් 15 උදේම අපි ලැහැත්ති වෙලා කැම්පස් එකට යන්න පිටත් වුණා. ඉතින් ඒ ලෙවල් කරන හැම නංගි මල්ලි කෙනෙක්ගේම හීනේ තමයි තමන් ආසම විශ්වවිද්‍යාලයකට යන එක. ඉතින් ඒ ලෙවල් කරන කාලේ මටත් පුදුම ආසාවක් තිබ්බේ කොළඹ යුනිවර්සිටි එකේ ලෝ ෆැකල්ටි එකට යන්න. ඉතින් ඒ හීනෙට මම ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵලය මට එදා දැනුණා. කැම්පස් එකට යනකොට අම්මගේ තාත්තගේ ඇස්වල තිබ්බ කඳුළු අපේ විතරක් නෙවෙයි හැම අම්මා තාත්තා කෙනෙක්ගේම ඇස්වල තිබුණු කඳුළු සතුටු කඳුළු එදා මම දැක්කා. ඒව සල්ලි වලට ගන්න බෑ කවදාවත්. මේක බලනවා නම් ඒ ලෙවල් කරන නංගිලා මල්ලා ඉතින් ඔයාලත් මහන්සි වෙලා කැප වෙලා තමන් කැමතිම විශ්වවිද්‍යාලයක එන්න මහන්සි වෙන්න කියලා මම කියනවා. අපි යනකොට ළමයි යාළගේ පවුලේ කට්ටියත් එක්ක ඇවිල්ලා හිටියා. ඒ වගේම අපේ ෆැකල්ටි එකේ අපේ අයියලා අක්කලා අපිට ලස්සන තොරණක් හදලා තිබ්බා. ඉතින් ඔයාලට මේ පේන්නේ තොරණ. ඉතින් ගොඩක් ලස්සනයි. ඒක හැමෝම මේක ඉස්සරහා ෆොටෝ ගැහුවා. ඒ වගේම එයාලා අපිට අපේ පවුලයත් එක්ක ෆොටෝස් එහෙම ගහලා එදාම හවස අපිට print කරලා දුන්නා. ඒ ෆොටෝස් අපිට ගොඩාක් වටිනවා. අපි කැම්පස් ගිය පළවෙනි දවසේ මුළු ජීවිත කාලයටම මතක් වෙන්න මේ ෆොටෝස් අපිට ගොඩක් වටින ෆොටෝ වෙනවා. ඊට පස්සේ අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. ඉතින් අපේ ෆැකල්ටි එකේ කිසිම රැක්කිරීමක් නැහැ. අපේ සීනියර් අයියලා අක්කලා අපිට මාර සපෝට් එකක් දුන්නේ. ඉතින් ගොඩක් සතුටු වෙනවා මේ වගේ කැම්පස් එක මේ වගේ ෆැකල්ටි එකකට තේරීම ගැන. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ අපිව ෆැකල්ටි රවුන්ඩ් ට්‍රිප් එකක් එක්කන් ගියා. ඉතින් ඒ කියන්නේ අපිව ෆැකල්ටි එක වටේ තියෙන තැන් බලන්න අපේ අයියලා අක්කලා අපේ ලෙක්චර්ස්ලා අපිව එක්කන් ගියා. ඉතින් ෆැකල්ටි එකේ තියෙන ගොඩක් තැන් අපි ඒකෙන් බලාගත්තා. ඊට පස්සේ හවස අපිව හොස්ටල් එකට එක්කන් ගියා. අපිව එක්කන් ගියේ කැම්පස් එකෙන් බස් එකකින්. අපේ හොස්ටල් එක තමයි කාලිංග මාවත හොස්ටල් එක. ඉතින් මේ අපි හැමෝම හොස්ටල් එකට යන ගමන් ඉන්නේ. ඊට පස්සේ අපිව හොස්ටල් එකට දාලා අපේ අම්මලා තාත්තලා ගියා. ඉතින් ඒ මොහොතේ මට විතරක් නෙවෙයි මගේ යාළුවෝ හැමෝටම මාරම දුකයි. සමහරක් අය පළවෙනි වතාවට තමයි අම්මලා තාත්තලා නැතුව මේ ජීවත් වෙන්න හදන්නේ. මාත් එහෙමයි. ඉතින් අපිට ඒක ගොඩක් දැනුණා. ඉතින් අපේ හොස්ටල් එක මාරම සුව පහසු විදියට හදපු හොස්ටල් එකක්. ඒකේ පහසුකම් ගොඩක් තියෙනවා. පාඩම් කරන්න තැනක්, කිචන් ඒරියා එකක්, බාත්රූම් එකක්, රූම් දෙකක් තියෙනවා. ඒක තියෙන්නේ අපාර්ට්මන්ට් වගේ. ඉතින් අපිට ගෙදර ඉන්නා වගේ තමයි දැනෙන්නේ. ඉතින් මාර කම්ෆර්ටබල් තැනක් තමයි අපේ හොස්ටල් එක. අපි තාම මොකුත් බඩු අස් කරලා නෑනේ. ඉතින් බඩු අස් කරාම ඔයාලත් එක්ක හොස්ටල් එකේ වීඩියෝ එකක් ෂෙයා කරගන්නම්. ඊට පස්සේ අපි ගියා අපේ රෑ කෑම කන්න. ඉතින් එදා ගොඩක් රෑ වෙලා තමයි අපි හොස්ටල් එකට ගියේ. ඒ හින්දා අපි ඒ පිටින්ම තමයි ගියේ කෑම කන්න. ඉතින් කෑම කද්දී අපි 6ට කලින් අපේ කෑම එක ඕඩර් කරන්න ඕනේ හොස්ටල් එකේ කැන්ටින් එකකින්. ඊට පස්සේ අපිට කෑම රූම්ස් වලට අරන් එන්න බෑ. කැන්ටින් එකේ ඉඳන්ම කන්න ඕනේ. ඔය තියෙන්නේ අපේ කැන්ටින් එකේ පොඩි කොටසක්. ඉතින් එදා කෑම එක හොඳට තිබ්බා. ඉතින් මං හිතුවට වඩා හොඳට තිබ්බා කෑම එක නම්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් මං ඉස්සරහට මගේ ඩයරි එකේ පෙරළුණු අලුත්ම ජීවිත කතාව ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඔයාලා මගේ channel එකත් එක්ක හැමදාම ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවෝ අතරේ share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් ඉදිරියට හමු වෙමු. හැමෝටම සුබ දවසක්.